බුවනෙක බහු රජතුමා. ලංකා ඉතිහාසයේ අපිට හම්බෙන මේ බුවනෙක බහු රජවරුන් අතර අපි මේ කතා කරන්න යන්නේ දෙවන බුවනෙක බහු රජතුමා පිළිබඳව. මං කලින් වීඩියෝ එකේ කිව්වා පළමු වන බුවනෙක බහු රජතුමා තමයි දඹදෙණියේ ඉඳලා ලංකාවේ හතරවෙනි රාජධානිය වන යාපහුවට රාජධානිය අරගෙන යන්නේ. යාපහුවේ ඉඳලා කුරුණෑගලට රාජධානිය අරගෙන යන්නේ අපි මේ කතා කරන්න යන දෙවන බුවනෙක බහු රජතුමා. පළමුවන බුවනෙක බහු රජතුමා යාපහුවටත් දෙවන බුවනෙක බහු රජතුමා කුරුණෑගලටත් රාජධානිය අරගෙන යනවා. අනිත් එක මෙතුමන් ගත්තහම ශ්‍රී නිවාස බුවනෙක බහු කියලා හඳුන්වනවා. වසර 7ක් මෙතුමන් රාජ්‍ය පාලන කටයුතු ගෙන යනවා. 1300 දක්වා තමන්ගේ රාජ්‍ය පාලනය කුරුණෑගල නගරයේ තෝරාගෙන කුරුණෑගල තමයි මෙතුමන්ගේ රාජධානිය කරගෙන යන්නේ. මෙතුමන් නැවෑමෙන් ඔහුගේ පුත්‍ර හතරවන පරාක්‍රම බහු රජතුමා රාජ්‍යත්වයට පත් වෙනවා. විශේෂයෙන්ම මේ කාල සමය තුල ශීඝ්‍රව රාජධානි නිරිත දිකට සංක්‍රමණය වීම, රජවරුන් විසින් තමන්ගේ පෙර රජතුමා කටයුතු කරපු රාජධානියෙන් වෙනත් තැනකට රාජ්‍යය ගෙන යාම වගේ කාරණා අපිට ඉතාමත්ම ප්‍රබලව දැක ගන්න පුළුවන් ලක්ෂණයක් විදිහට සඳහන් කරන්නට පුළුවන්. මෙතුමන්ලා සියලු දෙනාම බෞද්ධ රජවරුන් වන අතර දන්තධාතුන් වහන්සේ දළදා මාලිගාවාදී කටයුතු පිළිබඳව ඉතාමත්ම වැඩි නැඹුරුවක් දක්වපු රාජ්‍යපාලකයෙකු විදිහට සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ කාල සමය වෙනකොට මේ නිත දිගට ගමන් කිරීමත් එක්ක මේ වරායවල් සම්බන්ධව අවධානය යොමු වෙනවා. ඒ වගේම ඇයි අනුරාධපුර පොළොන්නරුවේ නිත දිගට රාජධානි යන්නේ දැන් මේ වයඹ වර්තමාන වයඹ පළාතට කුරුණෑගලට යාපහුවට දඹදෙණියට වගේ තැන්වලට රාජධානි ගෙන යාමේ හේතුව කුමක්ද කියන කාරණා සම්බන්ධව ආර්ථික කාරණා සමාජීය සහ ආගමික කාරණා අපිට මේ කාල සමය තුල දැක ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අපි මේ කතා කරපු දෙවන බුවනෙක බහු රජතුමා තමයි කුරුණෑගල රාජධානියේ ආරම්භක පාලකයා විදිහට සඳහන් වෙන්නේ. මෙතුමන්නුත් ඉතා දීර්ඝ කාලයක් කුරුණෑගල රාජධානිය පාලනය කරන්නේ නැහැ. ඉතා ඉක්මනින් නැවත රාජධානිය විතන් වීමක් අපට ඉතිහාසයේ දැක ගන්නට පුළුවන්කම තියෙනවා.